අනේ පල්ලෙයා ඌ එතන මොකද්ද බං උනේ? ඔය පල්ලෙයා ෆොක්ස් නයිස් පල්ලෙයන් ගුවන් ප්‍රහාරයක් එල්ල ගන්න පුළුවන්ද බලමු. බෑනේ. yes අඩෝ ලොල් බං ෆිස්ටෙන් ගැහුවේ මන්නේ. අපි try හද්දමු බෙඩ් එක ගන්න. ඉතින් මේ Minecraft Bedwars but only using fist. ඉතින් මේක ගොඩක් කට්ටියම අයෙන් කමෙන්ට් කරලා ඉල්ලපු challenge එකක්. So friends ඉතින් ඔන්න ඔයාලා ඉල්ල විදිහට ගැම්මට ගෙනාවා Minecraft Bedwars but only using fist challenge එක. ඉතින් friends වැඩි කතා බහක් ඕනේ නැහැ. like and subscribe. අපි යමු වීඩියෝ එකට. friends ඉතින් ඔන්න අපි ආවා අපේ fist only Bedwars video එකේ පළවෙනි මැච් එකට. ඉතින් ගැම්මත් තමයි අපේ පාර්ට්නර් තමයි cool slime white ඕනම් කඩ යූස් කරයි. ඒකට අවුලක් නැහැ. අපි කඩ යූස් කරන්නේ නැහැ ලොවේ. කඩ ඇතුළේ දාන්න පුළුවන්. බෑ නේද? ඒක තමයි. මට මතක හැටියට අපි මේක ස්ටෝන් කරගත්තාම පුළුවන් දාන්න. nice බා. අපි ගමු ගැපල් ගමු. එල්ල කිරි ෆ්‍රෙන්ඩ්ස් කූල් ස්ලයිම් වගේ කියනවා පිඹගෙන අපි යමුගේ පස්සෙන් ගැම්මා කූල් ස්ලයිම් ඔය ටික බ්ලොක් කරපන් මේ ටික බ්ලොක් කරා මෙහෙන් ගිහලා හදන්න බැරි ඉන්ඩිස්ටෝන් දාලා අනේ फ्रेंड्स දැක්කනේ සීන්නේ අරු මට ගැහුවා මේ ඌ හිතුවේ මම මලා කියලා දන්නේ නැහැ ඉතින් ඌ දන්නවා දන්නෙත් නැහැ මේ फ्रेंड्स මේ අර කා ඇටැක් කරනවා අපි කූල් ස්ලයිම් ඇටැක් කරනවා फ्रेंड्स ටිකී මොලේ දැක්කනේ පල්ලෙයන් ඉන්නේ පල්ලෙයන් ඔව් අම්මට what cool slime white කියනවා cool කියලා cool තමයි ඇත්තට මේක ඔය attack නේ නෑනේ මේක 2v2 යක් පස්සේ නවතක් නේ nice friends දැක්කනේ ගැම්මා අපි බලමු කෙට්ට හරි ගහගන්න යකෝ fist only ඒ වන්න හිතන්නේ ගහන්න nice අඩෝ nice බා අඩෝ බැරි වුණා බා ඕකේ අනේ වැට්ටා what අරු ජීජී friends පළවෙනි මැච් එකම only fist ගහලා දින්න cool slime ට පට්ට thanks එලගිරි ඕකේ friends ඉතින් එලගිරි අපි ආව අපේ දෙවෙනි මැච් එකට ඒකෙත් මට සෙට් උනේ cool slime white ටීම තමයි එන්ඩිස්ටෝන් වෙන් ඩිෆ් කන්ටර් ඉතින් අපිත් කරමු නේද ලොකු වැඩකුත් නැහැ එන්ඩිස්ටෝන් වෙන් ඩිෆ් කරමු සුපිරි ඩිෆ් එකක් දාමු අය ලොයිට් කඩන්න දෙන්න මට අයන් nice okay friends ඩිෆ් කරලා නම් ඉවරයි මොකක්ද ඩිෆ් කියන්න දන්නෙත් නෑ මම ඔන්න දැම්මා ඩිෆ් එකක් අපිත් එහෙනම් වැඩේට වහිමු කඩුව මේ මැච් එක අයින් කරන්න ඕන නම් නැති මේවා ටින් ගහමු යකෝ අතින් ගහන්න එහෙම හරි කඩුව දිහා බල බල අතින් ගහන්න what පල්ලෙයන් nice
මම ෆ්‍රෙන්ඩ්ස් උපරිම බ්‍රිජ් වල දිහා පැත්තට එලා ගහනවා. මොකද එතකොට මට ඊසි කිල්ලක් ගන්න බෑ. හැබැයි මගේ යන එක වෙනම කතාවක්. ඒ වුණාට ෆිස්ටොන් ලිකේදී ඒක පොඩ්ඩක් අපිට වාසි. නයිස් අපි ගමු බ්ලොක්ස්. යමු අර පැත්ත උන්ට දෙමුයි. ආමු මෙහෙ බ්‍රිජ් කරලා බං. මොකද එතන මොකද්ද බං උනේ? කොමාරි මෙත් ගේමින් කියන එක අපිට ගැහුවා. අවුලන්න හොම තමයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා තාමත් මාව ලයික් කරේ නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම් ලයික් කරපන් සබ්ස්ක්‍රයිබ් කරපන්. උත්තර කොහොම වෙන්න එපා. ඵලය ෆොක්ස් නයිස් ඵලයන් ගාන අනේ ෆ්‍රෙන්ඩ්ස් කෑ එකෙත් අය නැති ඉන්නව. අවුලන්න එහෙම සැලෙන්න අය යන යකෝ. ඵලය නයිස් බා. ඌනම් කඩුවෙන් දොහෙද ගන්නේ කූල් ටයිම් කියන එක. ඵලය මේ යකෝ මේ මූ මෙතන හිමීටිදර බෙඩ් එක කඩන්න. එහෙම දෙනවද බං? එහෙම දෙනවද ලේසියෙන් බෙඩ් එක කඩන්න? කොහොමhari අපිත් අන් අරුගේ පස්සේ ගුවන් ප්‍රහාරයක් එල්ල ගන්න පුළුවන්ද බලමු. බෑනේ. යස් අඩෝ වැද්දා බා අරුට එක එලහිරි උඩ ඉඳන් පයින් එක මං ගෙහුවා අරුට. අපි ෆ්‍රෙන්ඩ්ස් ෆයර් ටිකක් ගමුද මේ පැත්තෙන්. ඒකත් සුපිරි අයිඩියා එකක් තමා. ඒනට ඊට කලින් මට හිතෙන ෆයර් බෝල් ස්පෑම් කරන විට අරුන්ගේ බෙඩ් එක හල්ලා ඉන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා අපි යමු. අඩෝ ලොල් බං ෆිස්ටෙන් ගැහුවේ මංගේ. උට නිකන් වැදුනේ නිකන් KB ස්ටික් එකකින් ගන්නවා. කොහොමhari අපි try හද්දමු බෙඩ් එක ගන්න. my god ඉමෙත් ගේමින් ගැහුවා කොල්ලා ප්‍රෝ වෙලා. මට ෆ්‍රෙන්ඩ්ස් කඩුව ගැනේ නා ගණන් ගන්න එපා. අර ගහලා හුරු වෙලා. අපි යමුකෝ බලන්න. නයිස් බං. මං TNT එකත් පැත්තක දාලා අර උඩ ඉඳන් පයින් එක මං ගැහුවා. එලකිරි නයිස්. සුපිරියක් මේ මට පික් එකක් ගත්තා නම් හොඳයි නේද? ගමේ පික් එකක් ගත්තොත් මේ ස්නීක් ඇටැක් එකක් වගේ කරන්න පුළුවන් උංග බෙඩ් එකට. ගානවා ගහපල්ලා ඵලයන් what යකෝ මම ෂොට් එක ගිහුවට ඒකත් බ්ලොක් එකෙන් ගැව්වේ මරුණා කියහම හරි කොහමhari අඩෝ එම් එක නම් මෙලෝ ගහන්න නෑ බං මුංගේ. අපි ෆ්‍රෙන්ඩ්ස් මම උඩ ඉන්න මූ තාම දැක්කේ නැද්ද හිතුව මාව. ඵලයන් අඩෝ රබා ප්ලීස් දුවපන්. නයිස් ෆොක්ස් නයිස් අපි ගහුවා උලන්න උන්ගේ බෙඩ් එක ගත්ත කලින් වගේම ඕර ෂොට් එකක් ගහලා එලහිරි දැන් තියෙන ඉතින් කුක් කරන්න.
බුක් කරන්න කලින් අපි බුක් වෙයි දන්නේ නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක ඔන්ලි ෆිස් කිව්වට මේ බ්ලොග් වලින් ඔය අතට අහුවෙන එකකින් ගහන්න පුළුවන් කඩුවෙන් ඇර. ඒ නිසා කඩුවෙන් ගන්නේ චීට් එකක් නෙමෙයි කියලා මං කියන්න හැදුවේ. කඩුවෙන් ගන්නේ චීට් එකක් නෙමෙයි. නෑ මං කියන්නේ බ්ලොග් වලින් ගන්නේ චීට් එකක් නෙමෙයි. නයිස්. අනිත් මොනවා කරනවද දන්න අපි යම් ෆ්‍රෙන්ඩ්ස් ඌවත් කුක් කරමු. පල්ලෙයා ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ජී ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න දෙවෙනි මැච් එකත් ෆිස්ට් ඔන්ලි ගහලා බෙස්ට් කිලරුත් වුණා දැක්කනේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගැම්මක් තමයි. ඔන්න ඉතින් අපි ඇවිල්ලා තියෙනවා ඔන්ලි ෆිස් චැලෙන්ජ් එකේ තුන්වෙනි මැච් එකටත් කලින් මැච් දෙක නම් එක දිගට දෙන්න. ඉතින් ගැම්මක් තමයි. ඇන් මේකේ අපිත් එක්ක ඉන්නවා ගගන TGMC. ඔයාලා දන්නවා මම හිතන්නේ දන්නේ නැති ඇත්තටි. කොහොම හරි ගගන TGMC කියන්නේ YouTube කෙනෙක්. ඔයාලා subscribe කරේ නැත්නම් එයාව subscribe කරන්න. ගැම්මක් තමයි. එහෙනම් අපි ඩිෆ් කරලා වැඩි පටන් ගමු නේද? උට දැම්ම මේක රික්කිලා කොල්ල හැම ප්‍රෝ හරිද වන්ඩ වර දැක්කනි. අපි බලමු ෆෙස් වෝරියල්ක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් අනේ බං එහෙම කැත වැඩ එහෙම ගහන්ට හොඳ නෑ මන් දන්නේ විදියට. හරි කොහොම හරි මට ඌව පංච් කරන්න බැරි වුණා. ඒක තමයි එතන උනේ. ෆ්‍රෙන්ඩ්ස් ගගන යනවා කෙලගෙන යනවා. නෑ ගගන බෙඩ්ඩේ ගනින් ගගන ගැම්මට මේක ඔන්ලි විස්තරේ ඔඩෝ නයිස් ගගන බෙඩ්ඩේ ගනින් සුද්දා නයිස්. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් තුන්වෙනි මැච් එකෙත් ගැම්මට මම්ම තමා බෙඩ්ඩේ ගත්තේ එලකිරි. අපි ගගනට ස්පිට් කරමු. අපි ගමු ෆ්‍රෙන්ඩ්ස් සිල්ල ෆිස්ටින්. ඒක අමුතු කියන්නේ ඒක බෝලයක්. ගැහුවා ගියන්කො අය බෝලයක් කලින් මැච් එක වගේම. ඒ වුණාට ඕවට හැල්නද බං අපි ගහනවා සිල්ල ෆිස්ටි. ගාපන් සිල්ල ෆිස් You didn't have to cut me off. Said that I could never, that we were nothing. කඩුව යූස් වුණා. I don't even need your love, but you treat me like a stranger, and I feel so loved. මං ඒ ගැන කතා නොකර ඉන්න. ඒක හොඳයි මම හිතන්නේ. අපි ගහමරුට ෆයර් බෝල්ලා පටෝන් ජී ගගන ගැම්මක් තමයි. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ෆිස් චැලෙන්ජ් එකේ ඊළඟ මැච් එක තමයි මේක ගැම්මක් තමයි. මේකේ අපිත් එක්ක ඉන්නවා කවුද? මාස්ටර් ෆෝඩාක්. ඉතින් ඌත් කඩු යූස් කරේ කලින් වගේම උන්ට කිව්වට අහන්න නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඒ නිසා උන්ට කියන්න ඕනෙත් නැහැ. අපි අපේ වැඩේ කරගෙන යමුනේ. ඒක හොඳයි. කිසි ෆ්‍රෙන්ඩ්ස් මම ඩික් එකක් දාන්න. ඇන් මම මේ හැම වෙලේම ස්ටෝන් සෝඩ් එක ගන්න වුඩන් සෝඩ් එක තියෙද්දි අපිට මේ ඒක ඔය විදිහට ඉන්වෙන්ටරි ඇස්ලි ෂොට් එකට දාන්න බෑ. ඒක එහෙම වුණා වදයක්. ඒකයි.
ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ගැම්මක් තමයි එහා පැත්තින්නත් තෙවිදුයි පැතුමුයි අපි බලමු උන් දෙන්නටත් ගහගන්න පුළුවන් වේද කියලා යහසෙන් ගහන සීන් එකක් තියෙනවට වෙන්නේ ඔව් ගාවු ඕ අම්මෝ ෆ්‍රෙන්ඩ්ස් ඌ ෂාප්න සුද්දානද කොහෙද ගහනා ගිහිල්ලක් අය නෑ අපි ගමු එන්න මේ බඩු ටික අපේ දැන් නම් ඔන්න ස්ටෝන් සූට් මොකද ඕ ෆ්‍රෙන්ඩ්ස් එකෙට්ට ගැහුවා 2v1 එකක් ගියා උලන් නැහැ එකෙට්ට ගැහුවා කිසි ප්‍රශ්නයක් නැහැ thank you master dark thank you so much මං කත්තා ෆය බුල්ල දෙමු හුදු වෙන්න ඕ ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් තෙවිදුකාරයන් කෑවා අවුලන්න අය ගහමුට නයිස් මාස්ටර් ඩාග් ගැහුවට අපි මාස්ටර් ඩාග්ට පොඩි සපෝට් එකක් දෙමු නේද ෆ්‍රෙන්ඩ්ස් ෂාප්නස් දාලා ඔන්න යගේ පොඩි සපෝට් ටික දේ යකෝ ලැඩර් එක මගේ ඕ මෙන්න මෙහෙන් ගහලු අනේ වත් මයිනවා දැක්කනවා හරි කොහමරි එතන තිබ්බ ඩයමන්ඩ් එකක් ගත්තා මෙතන ඩයමන්ඩ් එකක් තියෙනවා අපි ට්‍රයි එකක් දෙමුද ෆ්‍රෙන්ඩ්ස් ෆොට් දාන්න අපි නැත්ත යමු නේ බා අඩෝ ෆ්‍රෙන්ඩ්ස් ඉල්ලන් කෑව සීන් එකක් ගියා තෙවිදුගෙන් අයත් කෑවා අවුලන්න අයත් යනාකෝ එහෙම සල්නද අපි ඕකේ නයිස් තෙවිදුල දුන්නා අපි බලමුද අපි ෂාප් මෙතන යන්න බෑද බා පැතුම් ඵලයන් පැතුම් ඵලයන් මේ ඵලයන් ආව ඕ පැතුම් TNT ටිකක් දැම්ම යහන්කෝ බෑනේ කරන්න අපිත් ඒ ස්ටයිල් එකට පොඩ්ඩක් ගහලා බලමු TNT දාලා කොහොම හරි අරුගේ විඩ්ඩ බ්ලොක්ස් ටිකක් කරගෙන යන්නේ නේද සිරාර මං කොහෙද මම මේ යන්නේ අඩෝ මාස්ටර් ඩාග් ගනින් බෙඩ් එක පක් එන්ස් හැමතැනම පොඩ්ඩක් කීබයින්ස් ටිකක් අවුල් වෙනවා ගණන් ගන්න බා යහෝ මේ මැත්තේ මාර ඇතුල්ලන්නේ දෙන්නේ ඵලයන් පැතුම් ඵලයන් තීදු බප්පලයන් නයිස් තීදුරත් දෙවෝ එහෙත් මල්ලෝ බා අවුලන්න උගේ බෙඩ් එක ගන්න පොඩි හරි රයියක් දෙන්නේ අඩෝ ෆක්
බලපෑ ෆයර්බෝල් එක තිබ්බ නැත්තම් මට බෙඩ් එක ගන්න පොඩි හරි chance එකක් තිබ්බා. අවුලන්නේ නැහැ බා එහෙම සැලනවා අපි. ගණින් ඔන්න පිකැක්ස් නයිස්. යමු ෆ්‍රෙන්ඩ්ස් අය යමු. බෙඩ් එක කඩලම තමයි පස්ස බලන්නේ. අර බලපෑ ඒ ඇස්සරු වොයිට් වෙනවා. අයියෝ. බෑනි කරන්න ෆ්‍රෙන්ඩ්ස් බලන්න. පැතුම් ඉන්න පැතුම්ට ගහමු. ඵලයා අන්තිම ඵලයා. උට මේ මාර මේ අමාරුවක් තියෙනවා TNT එක්ක සිරාවට කියන්නේ සිරාවට. අපි එන්න හැම බ්‍රිජ් කරගෙන යමු බා. බලමු ෆ්‍රෙන්ඩ්ස්. හරි පැතුම් ලෙෆ්ට් and අපි බලමු තෙවිදුවා සීන්නක් වේද. ඕ මයි ගෝඩ්. තෙවිදු ගැහුවා. අවුලන්නේ බෙඩ් එක ගන්න යන්නන්නේ. ගමු ෆයර්බෝල් එකක් ගැම්මට. මා හිතන විදියට නම් මං තාම කඩුව යූස් කරේ නෑ. කොහොම හරි මේ හැම ෆ්‍රෙන්ඩ්ස් හින විලාවක් කියන මැච් එකක් වෙයි මට පේන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මං අහසෙන් ගිහිල්ලා ගහන්න දෙන්න අරුන්ට. බලමු අහසෙන් ගිහිල්ලා ගහන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. It's only 2v1 නෑ. ෆ්‍රෙන්ඩ්ස් පැතුම් විතරයි ඉන්නේ. අපි ෆයර්බෝල් එක ගහමු. ගියා බෙඩ් එක ගත්තා. බලමු බැරි වෙන ගන්න. ඕ මයි ගෝඩ්. ඒත් එක්ක ෆ්‍රෙන්ඩ්ස් මේ DT බලාගෙන ඉන්නේ ඇයි දන්නේ? අනේ මන්ද අපේ මැච් එක ස්පෙක් කරන්නම DT ඇවිල්ලා දන්නෙත් නෑ. කොහොම හරි මේ මැච් එක වින් කරොත් සුපිරියරු අප්ග්‍රේඩ් දාලා ආඩෝ නයිස් බා. පැතුම් ලෙෆ්ට් ෆ්‍රෙන්ඩ්ස්. You didn't have to cut me off. Sleeping like you never thought we were nothing. ආඩෝ ජීජි අරු පැන්න බක්. උට තේරිලා මම ෆිස් චැලෙන්ජ් එකක් කරන්න කියලා ඌ පැන්නා. thank you තෙවිදුනේ දන්තියට. thank you දෙවිදි. ඉතින් මේ වීඩියෝ බලලා නම් ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපේ බෙඩ්ඩෝස් ෆිස්ටොන් වීඩියෝ එකේ ලාස්ට් මැච් එක. ඉතින් කලින් මැච් හතරම නම් පට්ටටම ගියා. ඉතින් සුපියක් තමයි. ඉතින් අපේ පාර්ට්නර් තමයි It's Gaming Boy X6. අපේ ප්‍රෝ අයියා අපි යමු. හැමදාම වගේ කඩු අරගෙන පැත්තේ හිටියෝ. ඕකේ අපේ ඩෙෆ් එකක් තමයි. නයිස්. යමු ගැම්ම ගනින් ගන්නේ. Okay friends, it's Gaming Boy X6 යනවා. පිටව. ඔයි. දෙක. අනේ. ලොල්. කෑවා උලන්න හොඳම. එහෙම සැල්ලනවා. අපි ආයෙ යනවා යකෝ. ආයෙ යනවා. ඔය ජාත්‍යන්තර පික් එක. ගෙම්මත් තමා. ඉනම් අපි යමු ඇටැක්. ගැම්ම ගනී. It's Gaming Boy X6 යම. අපි අහසින් ගිහිල්ලා ගහමු ෆ්‍රෙන්ඩ්ස්. වැට්ටයි යංකෝ ඒත් එක්කම. ආරු බෙඩ් එක නම් ගත්තා. තියන්න මේ ආතල්ලේ බ්‍රිජ් කරගෙන යමු යකට.
ෆ්‍රෙන්ස් බ්‍රිජ්ජට එනකා ඉඳලා තමයි ගන්න ඕන. අපි try එකක් දෙමු බලන්න. ඕ කට්ටිය වැඩි. අල්ලයා නයිස්. ඕ ෆිලිප් ෆ්‍රෙන්ස් අරු මේ පැත්තෙන් ගියාද? ඌමයි ෆක් ඉන්ක් පල්ලයා අපි උඩින් ගිහලා ගහන්න බලමු. උලන්නේ ෆිස්ටොන් ලි වුණාට එහෙම සැලනවද බං අපි? ෆක් අවුලන්නේ ෆ්‍රෙන්ඩ්ස් ෆයිනල් එකක් ගත්තා මේකේ. සුපිරියම්ම තමයි. අපි ගමු ෆයර්බෝල් එක වටිනවා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම අරුගේ මේ ෆයිනල් එක ගන්න ගම ඉතරේමක් ගන්න. ආයෙත් එක්ක අංජියා රෙඩ් බෙඩ් සුපිරියක්. උද්ද ගණ්ඩවා මෙතනින් වැටුනොත් මලා වගේ ගිහින් නැද්ද තියෙන්නේ? ඵල අඩෝ help me dragon tg මම ෆාම් කරනවා ඒ ගහනවානේ. මේ සැරේ ගත්ත සිල්ල ෆිෂ් කෙනෙක්. මේ ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රෙන්ඩ්ස් සිල්ල ෆිෂ් ගේ මේක වැදුන්නේ නැහැ. ආඩෝ GG TNX it's gaming boy XX. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔය විදිහට අපේ බෙඩ්ඩෝස් ෆිස්ට් ඔන්ලි චැලෙන්ජ් එක මෙන්න මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මැච් 5ක් ගත්තා. ඔයාලා දැක්ක මැච් 5ම අපි දින්නා. සුපිරියක් තමයි. ඉතින් එලක්කිරි බෝයිස් ඉතින් ආයෙත් දවසක් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.